ලංකාවෙන් පිටේ ඉන්න අපිට පොලොස් ඉතින් මෙහෙම බෝතල් වලින් තමයි කන්න තියෙන්නේ. ඉතින් මං හිතුවා මම පොලොස් එක හදාගන්න විදිහ වීඩියෝ එකක් ගේන්න ඕනි කියලා. ඉතින් බලමුකෝ මම කොහොමද පොලොස් එක හදන්නේ කියලා. ඉතින් මේ බෝතලේ ලුණු වතුරනේ පොලොස් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ලුණු ගතිය යවන්නේ නැත්තම් ලුණු රහ එනවා පොලොස් කෑලි. ඒක නිසා මම නම් කරන්නේ හොඳට පොලොස් එකේ ලුණු ගතිය යනකම් 4-5 සැරයක්ම හොඳ වතුරෙන් හොදනවා. ඊට පස්සේ ඒකට කුරුඳු පොතුයි එනසල් රම්බු නැටි කොටලා දාලා ඒකටම මිරිස් කුඩුයි 3-5 කුඩුයි දාලා චුට්ටක් වෙලා අත ගාලා තියෙනවා මේකේ ලුණු ගතිය යන්න. ලුණු ගතිය නම් යන්නේ නැහැ. ඒ වුණාට ටිකක් විතර ලුණු ගතිය අඩු වෙනවා. හැබැයි මිරිස් දාන්නේ මම චුට්ටයි. මොකද මම තෙල් එකටත් මිරිස් දාන නිසා මම මේකට චුට්ටක් විතර තමයි මිරිස් දාන්නේ. ඊට පස්සේ මම තෙල් එකක් ලිපේ තියලා ඒක රත් වීගෙන එනකොට අබ චුට්ටක් විතර එකතු කරනවා. අබ චුට්ටත් රත් වෙලා පුපුරලා ඉවර වුණායින් පස්සේ මං කරන්නේ ඒකට කපාගත්ත ලුණු, සුදු ලුණු තියෙනවා නම් ඉඟුරුත් එකතු කරාට කමක් නැහැ. මට නම් ඉඟුරු තිබුණ නැහැ. ඒකටම ඊට පස්සේ අමු මිරිසුයි රම්පෙයි එකතු කරා. කරපිංචත් ඉතින් අපිට නැහැනේ. ඒ නිසා කරපිංචත් එකතු කරේ නැහැ. මං ඒකට මිරිස් කුඩු ටිකක් එකතු කරලා ගම් මිරිසුයි උළුහාලුයි දැම්මා. උළුහාල් ටිකයි ඒ ටික රත් වුණායින් පස්සේ තව චුට්ටකින් මම දානවා ලුණු. ලුණු දාලා ඊට පස්සේ හොඳට මේක කලවම් කරලා මම මේ ටික රත් වෙනකොට පොලොස් ටික එකතු කරනවා. පොලොස් ටිකත් එහෙම විදිහට රත් වෙනකොට මම මේක චූට්ටක් තෙලේ එහෙට මෙහෙට කලවම් කරලා පොල් කිරි ටික එකතු කරනවා මේක රත් වෙන්න. ඊට පස්සේ පොල් කිරි ටික දැම්මයින් පස්සේ කලවම් කරලා පියනකින් වහලා මද ගින්නේ මම මේක හිමින් සැරේ රත් වෙන්න දෙනවා කිරි ටිකත් එක්කලා. ඊට පස්සේ චුට්ටකින් මම මේ විදිහට මේකේ ඇඹුල් රස තියෙනවානේ ලුණු ගතිය බලලා මම ගොරක එකතු කරනවා. මුලින්ම මම ගොරක එකතු කරේ නැත්තේ මේ වගේ ලුණු ගතිය තියෙන නිසා. ගොරක දාලා මම මෙහෙම පියනෙන් වහලා ටික වෙලාවක් තියලා ආයෙමත් මන් දෙවෙනි පාරටත් මේ ටික තැම්බීගෙන එනකොට පොල් කිරි ටිකක් එකතු කරනවා. ඒ ටික තැම්බිලා ඉවර වුණායින් පස්සේ ආයෙත් මදි වුණා කියලා හිතුනොත් මන් නැවත පාරක් පොල් කිරි එකතු කරනවා. අපිට පොල් කිරිත් තියෙන්නේ පිටිකල පොල් කිරිනේ. ඉතින් චුට්ට දාලා තමයි මම පොලොස් එක උයාගන්නේ. මේ තියෙන්නේ මං ඒ විදිහට උයපු පොලොස් එක. අපිට ඉතින් පොලොස් එක පළවෙනි දවසේම කනවට වඩා අපේ අම්මලා නම් හදලා දෙන්නේ දරලිපේ උයලා පහුවදාට කන්නනේ. ඒ විදිහට කනකොට තමයි පොලොස් එක ගොඩාක්ම රස. මමත් ඒ විදිහට තමයි කෑවේ. මේ විදිහට තමයි ඉතින් මම පොලොස් එක හැදුවේ. ඔයාලත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න.